මේෂ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 2 වෙනිදා එනම් බ්‍රහස්පතින්දා දිනය ඔබගේ රැකියාවේ කටයුතු, ඔබගේ පුද්ගලික වගකීම්, ඔබගේ ප්‍රසිද්ධිය, රාජකාරී වැඩ කටයුතු සහ ඔබට වඩා උසස් පුද්ගලයන් සමග ඇති සම්බන්ධතාවයන් ප්‍රධාන තැනක් ගන්නා දිනයක් ලෙස හැඳින්විය හැකියි. මෙම දිනේ ඔබගේ මනස තුළ යම් තරමකට බරගතියක් පවතිනු ඇති නමුත් ප්‍රායෝගික තීරණ ගැනීම සඳහා ඉතා යහපත් දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. උදෑසන 9:26 දක්වා වන කාලය ඔබගේ නායකත්වය, වගකීම් බාර ගැනීම, රාජකාරී වැඩ කටයුතු, වැඩිහිටියන්ගේ උපදෙස් ගැනීම සඳහා සුදුසු කාලයක් වනවා. උදෑසන 9:26න් පසුව කාලය ඔබට පුද්ගලික සාකච්ඡාවන්, ඉගෙනීමේ කටයුතු, උපදෙස් ලබා ගැනීම, ලිපිලේඛන කටයුතු, කාර්යාලය තුළ වන කතා බහ ආදී කටයුතු සඳහා යහපත් කාලයක් වනවා. නමුත් ඔබගේ වචන මගින් වැරදි අදහස් sannivedanaya විය හැකි නිසා ඔබ වඩා පාලනයකින් යුතුව වචන හැසිරිය යුතු වනවා. ඒ වගේම මෙම දිනේ ඔබගේ නිවසේ කටයුතු, ඉඩකඩම්, යාන වාහන, අධ්‍යාපනය සහ පවුලේ කටයුතු සම්බන්ධයෙන් ඔබගේ වැඩි අවධානයක් යොමු වනු ඇති. නමුත් එම කරුණු සම්බන්ධ වන ගිවිසුම්, ගෙවීම් කටයුතු, පණිවිඩ, ගමන් බිමන් සැලසුම් ආදිය පිළිබඳව ඔබ නැවත පරීක්ෂා කිරීම වැදගත් වනවා. මෙම දිනේ ඔබගේ මූල්‍ය තත්ත්වය, ආහාර පාන, ඔබ කතා කරන වචන සහ පවුලේ කතා බහවලදී යම් අභියෝගකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ පවතිනවා. ඔබගේ තද වචන, ඉක්මන් වියදම්, අහංකාර තීරණ වලින් වැළකීම වඩාත් යහපත් වනු ඇති. ඒ වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයන් පිළිබඳ කරුණු, දරුවන් පිළිබඳ කරුණු සහ නිර්මාණාත්මක අදහස් සම්බන්ධයෙන් යම් තරමකට දුරස් බවක් හෝ උදාසීන බවක් මෙන්ම හදිසියේ ඇතිවන වෙනස් වීම්ද සිදුවිය හැකි දිනයක් වනවා. මෙම දිනේ ඔබගේ විවේකය, වියදම්, නින්ද, විදේශ ගමන් සම්බන්ධ කටයුතු පිළිබඳව තරමක් කල්පනාකාරී විය යුතු වනවා. නමුත් ඔබට පුද්ගලික ලාභ, නව සම්බන්ධතාවයන්, මිතුරන් හරහා නව අවස්ථාවන් ආදිය ලැබීම සිදුවනු ඇති. නමුත් පොරොන්දු ලබා දීමේදී හෝ අධික බලාපොරොත්තු සහ ව්‍යාජ සම්බන්ධතාවයන් පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතු දිනයක් වනවා. මෙම දිනේ රාහු කාලය සවස 1:49 සිට 3:22 දක්වා යෙදෙන බැවින් එම කාලය තුලදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, වැදගත් ගනුදෙනු, වැදගත් හමුවීම් සහ මූල්‍ය තීරණ කල් දැමීම සුදුසු වනවා. ඒ වගේම සවස 1:50 සිට 3:35 දක්වා වන කාලය ඔබට මෙම දිනේ වඩාත් අභියෝගකාරීම වේලාව ලෙස හැඳින්විය යුතු වනවා. ඒ වගේම සවස 1:49 සිට සවස 4 දක්වා වන කාලය ඔබට තරමක් අභියෝගකාරී විය හැකි බැවින් එම කාලය තුලදී වඩා අවධානයෙන් කටයුතු කිරීම සුදුසු වනවා. මෙම දිනේ අලුයම 4:27 සිට 5:13 දක්වා වන කාලයත්, උදෑසන 11:50 සිට දහවල් 12:40 දක්වා වන කාලයත්, ඒ වගේම සවස 6:29 සිට 6:52 දක්වා වන කාලයත් ඔබට යහපත් කාලයන් ලෙස දැක්විය හැකියි. එම කාලය තුලදී ඔබගේ රැකියාවේ කටයුතු, වගකීම් දැරීම, උපදෙස් ලබා ගැනීම, පවුලේ සැලසුම් සහ මූල්‍ය පාලනය පිළිබඳ කරුණු සඳහා වඩාත් යහපත් වනවා. සංසුන් වචන, දෙවරක් පරීක්ෂා කර ගනු ලබන තීරණ, වැඩිහිටියන්ගේ ආශිර්වාදය සහ නියම වේලාව තෝරා බේරා ගැනීම මෙම දිනේ ඔබට සාර්ථකත්වය උදා කිරීමට සමත් වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.